Hi beautiful people, it's me Diane here. Welcome back. ඉතින් මේ ඔයාලා දකින්නේ මගේ ලස්සන neighborhood එක. මම මේ ලංකන් groceries ගන්න ලංකන් grocery shop එකට තමයි යන්නේ. ඉතින් බෙරික් තියෙන spice trove එකට තමයි ආවේ. groceries ගන්න කලින් එන්නකො පොඩ්ඩක් වටේ පෙන්නන්න. ඉතින් ලංකාව මිස් වෙන ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාටයි මටයි අවශ්‍ය හැම grocery item එකක්ම මෙයාලා ළඟ තියෙනවා. කඩේ වටේ ඇවිදින ගමන් දැක්කේ මෙයාලා ළඟ shipping boxes උත් විකුණන්න තියෙනවා. දැන් පටන් ගමුකෝ මගේ බඩු ටික ගන්න. ඉතින් first things first. මම පළවෙනි පාරට තමයි මොරුංග පැස්ටා දැක්කේ. ඉතින් ඒකකුත් ගත්තා try කරලා බලන්න. ඉතින් ලංකාවේ පිටේ ඉන්න අපිට මේ වගේ කෑම නම් රත්තරන් වගේ වටිනවා. දැන් යන්නේ ඔයත් ආස මාත් ආස කඩචෝරු පැත්තට. You're coming home with me. ඉතින් කෑම ජාති විතරක් නෙමෙයි මෙයාලා ළඟ මැටි වලං ආපතාච්චි පොල් කටු හැඳි මේ හැම දෙයක්ම තියෙනවා. ඒ විතරක් නෙමෙයි සිංහල බෙහෙත් ජාති baby colognes, hair oil, සබන්, toothpaste මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඔයාලා මේ සෝස් ජාති try කරලා නැත්නම් try කරලා බලන්න. හරිම රසයි ඒ වගේම හරිම සැරයි. මේ තියෙන යාලා ළඟ තියෙන frozen items වලින් ටිකක් sausages, meatballs, එතකොට ලංකන් එළවලු ජාති, frozen buns ජාති තියෙනවා. මම මෙහෙම කිව්වට බෑ. ඔයාලත් ගිහිල්ලාම බලන්න ඕනේ. උයන්න බඩු ගත්තට දැන් ගෙදර ගිහින් උයන්න කම්මැලි හින්දා මම ගියා එතන මෙහා පැත්තේ ලංකන් කෑම තියෙන ඇඹුල රෙස්ටෝරන්ට් එකට. ඉතින් ගෙදර වගේ බෙදන් කන්න බෙදා යන්න පුළුවන් හින්දා බෙදාගෙන යන්න ගෙදර ගිහින් කන්න තමයි කෑම ගත්තේ. ඉතින් මේ තියෙන්නේ අද යාළගේ දාලා තිබුණ බෆේ එක. මීට අමතරව අපිට ඕඩර් කරන්න පුළුවන් වෙනම මෙනියු එකකුත් එයාලා ළඟ තියෙනවා. ඉතින් ඇඹුල තමයි මගේ go to කෑම ගන්න තැන. ඉතින් මම මේ අද ඇවිත් ඉන්නේ යාළගේ බෙරික් බ්‍රාන්ච් එකට. ඉතින් එකම ළඟින් මගේ grocery ටිකයි රැයට කෑමයි අරන් එළියට බහිද්දි හොඳටම කරවල වෙලා. එහෙම තමයි මගේ අද grocery run එක ඉවර වුණේ. ලබන සතියේ අලුත් වීඩියෝ එකක් අරන් එන්න.